ඕනෑම වෙලාවක හරි දේ වැරදි දේ කියන කතා කරන්න බුදු බලත් මම සූදානම් කියන එක මම කියලා දෙනවා. හොඳයි. එක මේසයක බුදු බල සේනා සංවිධානයත් සමග යම් වැඩසටහනක් අපි සංවිධානය කළොත් ඔබතුමාට හැකියාවක් තියෙනවා දෙසලා පෙනී සිටින්න. මම ඒක දිගටම දැන් මාස 3ක් තිස්සේ මගේ මාධ්‍ය අමුවේ මම කියනවා මම ඕන වෙලාවක ඕන කෙනෙක් එක්ක විවාද කරන්න අසත්සාලි සූදානම් කියන එක කියන්නේ. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට 4 වෙනි තට්ටුව සමගින් අද දවසේදීත් එකතු වෙන්නේ. ඔබ දුටුවා කුමක්ද ගිය සතියේ සිදු වුණු කාරණාව කියලා බුදුබල සේනා සංවිධානය සමග විවෘත සංවාදයකට අසාද් සාලි මහත්මයා කැමැත්ත පළ කරා. ඒ නිසාම අද දවසේදී මේ පාර්ශ්ව දෙකම මේ වන විට අපේ මැදිරියට පැමිණ තිබෙනවා. අපි සූදානම් සාකච්ඡාව විවෘතව සාකච්ඡා කරන්නට විවෘතව ආරම්භ කරන්නට. ඒ අනුව මේ වන විට බුදුබල සේනා සංවිධානයත් ඒ වගේම අසාද් සාලි මහත්මයාත් මේ සාකච්ඡාව සඳහා සූදානම්. මා මුලින්ම බුදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සමාජික කතිකාචාර්ය දිලන්ත විතානගේ මහත්මයාව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ඒත් එක්කම අද දවසේදී ගිය සතියේ වැඩසටහනේ දිගහැරුමක් තවත් දිගුවක් වශයෙන් තමයි මේක යන්නේ. කොහොමද අපි සති දෙකක් මේ පිළිබඳව සාකච්ඡා කරා බුදුබල සංවිධානයට අපි අවස්ථාව ලබා දුන්නා. ඉන් අනතුරුව අපි මුස්ලිම් ජනනායකයෙක් සමග මේ ප්‍රශ්නය පිළිබඳව අපි සාකච්ඡා කරා. මේ අනුව එකම මේසය මත මේ අදහස් දෙකම දිගහැරීමට තමයි අද දවසේදී අපි සූදානම් වන්නේ. ඒ නිසා ඒ සඳහා අපි ආරාධනා කරේ සුපුරුදු පරිදි මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ නායක ආසාද් සාලි මන්ත්‍රීතුමන්ට. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. කාරණාව පැහැදිලි. මට අමුතුවෙන් සාකච්ඡාව පිළිබඳව යම් අදහසක් ඔබතුමන් දෙදාට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම යම් එක් කාරණාවක් මතක් කරනවා. මෙය හුදෙක්ම මත විඝටනයක් විදිහට මා නම් කරන්න සූදානම් නැහැ. මෙය හුදෙක්ම මේ තිබෙනා වූ ප්‍රශ්න ටිකක්, මේකේ තියෙනා වූ ගැටලු ටිකක් निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන මාධ්‍ය දායකත්වයේ සපයන්නේ. ඒ නිසා මා එයත් ඔබට මතක් කරමින් ඊළඟ කර්ම ඔබ දෙපළකින් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. Taman ප්‍රකාශ කරන කරුණු පිළිබඳව සම්පූර්ණ 100%ක වගකීම Taman සතු කරගත යුතුයි. Taman මේ පිළිබඳව වගකීව යුතුයි. සහ මම තාමත් ගෞරවයෙන් ඉල්ලනවා ව්‍යාපාරික ආයතනවල වේවා පුද්ගලයන්ගේ නම පාවිච්චි කරන්න එපා කියන ඒ ඉල්ලීම අපි ඉල්ලනවා. මොකද අපේ තිබෙනා වූ නීති රීති පද්ධතියත් එක. හොඳයි අපි සාකච්ඡාව ආරම්භ කරනවා. මා විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මේ දිනවලදී දැවැන්ත විදිහට ප්‍රශ්නය මතුවලා තිබෙනා වූ ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව. එකක් මේ හලාල් සහතිකය හලාල් ලකුණ ඒ පිළිබඳව. දෙවැනි කාරණාව මේ අන්තවාදී කල්ලිය මුස්ලිම් අන්තවාදී වෙන්න පුළුවන්, සිංහල අන්තවාදී වෙන්න පුළුවන්. එවැනි කාරණා මතුවෙන්නේ දෙපැත්තෙන්ම. ඒ නිසා මෙන්න මේ කාරණා දෙක බොහොම පැහැදිලිව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙයි තිබෙන්නේ. හොඳයි. මා මුලින්ම දිලන්ත මහත්මයාගෙන් මේ කාරණාව සඳහා එකතු වෙන්නේ. මට පැහැදිලි කරලා දෙන්න. අපි මුලින්ම හලාල් ප්‍රශ්නේ මම වැඩි පටන් ගන්නෙ. හලාල් සහතිකය වර්ජනය කරන්න කියලා අවසානයේදී මහරගම රැස්වීමේදී මහරගම එකතු ප්‍රකාශනයේදී ඔබතුමන්ලා තීරණයක් ගන්නවා. අසද් සාලි මන්ත්‍රීතුමා ඒ පිළිබඳව කියලා තිබ්බා මේ අන්තවාදයට තල්ලු කරන්නයි මේ හදන්නේ කියලා. මේ ප්‍රකාශයතුමාගේ ප්‍රකාශයද පත්තරවලත් සඳහන් වී තිබුණා. ඇයි මේ තීරණයට එළඹෙන්නේ? අත වශයෙන්ම අපි පැහැදිලි කරන්න අවශ්‍යයි ඇයි බුදුබල සේනා සංවිධානය නිර්මාණය වෙන්නේ කියලා. මේ රටේ අවුරුදු 500ක් විතර මේ රට විදේශ ආක්‍රමණ වලට ලක් වෙලා ඒ වගේම විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය යුගයේදී මේ රටේ පාලනය කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරේ බෙදා පාලනය කිරීම කියන න්‍යාය. ඒතර ඒ අනුව මේ රටේ ප්‍රධාන ජන කොටස වෙච්ච සිංහල පිරිස බෞද්ධයන් බෙදලා වෙන් කරන්න ඕන කටයුතු කරා. ඔවුන් මේ රටට නිදහස දීලා අතහැරලා ගියාට පස්සේ ඒ අය හදපු ව්‍යුහයන් නීති පද්ධතිය අධ්‍යාපනය මේ සියල්ල මේ රටේ මේ විදිහට පැවතුණා. ඒ තුල අපේ පාලකයින්ට අදත් සිද්ධ වෙලා තියෙන කාරණයක් තමයි ඒ පැවතින ක්‍රමෙම ගෙන යන්න සිද්ධ වීම. මේ අනුව සිංහල බෞද්ධයෝ බෙදිලා ශක්තිමත් වෙලා ඉන්නවා. එතකොට යම්කිසි රටක 70%ක් ඉන්න පිරිස බෙදිලා නම් ඒ අය බෙදිලා නම් ඒ අය ශක්තිමත් නැත්තම් ඒ රට කවදාවත් දියුණු වෙන්න බෑ. ඒ නිසා තමයි බුදුබල සේනා සංවිධානයේ පැහැදිලිව සිංහල බෞද්ධයන් මූලිකව එක්සත් කරන්නටත් ඒ රටවරණ යටතේ අනිකුත් සියලු ජන වර්ගවලට හොඳින් ජීවත් වෙන්නත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පදනම දැම්මේ. මෙහෙම දාද්දි මම පැහැදිලිව කියන්නට ඕනේ බුදුබල සේනා සංවිධානය ගැන විවිධ අය විවිධ මත පළ කරන්න පුළුවන්. මම කැමති ඔබතුමාට මේ පොතක් පිරිනමන්න කියවලා බලන්න. බුදුබල සේනා සංවිධානයේ පැහැදිලිව කරුණු අරමුණු 12ක් ඔස්සේ පැහැදිලිව ක්‍රියාත්මක කරන ආයතනයක්. මෙතෙන්ද එක කාරණයක් තියෙනවා සිංහල බෞද්ධයන්ට හානි වන විරුද්ධව වැඩ කරන යම්කිසි බලවේග තියෙනවා නම් ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා කියලා. ඒ අනුව අපි හලාල් පිළිබඳව පැහැදිලිව අපි මුස්ලිම් ජනතාවට කියන්නට ඕනේ. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාවට අනිකුත් ජනතාවට කියන්නට මේ
තියෙන ගැටුම මතවාදී ගැටුමක් පමණක් විය යුතුයි. මේ නිසා සිංහලයේ හෝ බෞද්ධයෝ හෝ අනිකුත් ජාතීන් කිසිම කෙනෙක් කලබල වෙන්නට හෝ හිතේ චකිතයක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ බුදු බල සේනා සංවිධානය සම්බන්ධව. අපි පැහැදිලිව කියනවා මේ අපි මතු කරේ මුස්ලිම් විරෝධයක් නොවේ. මේ හලාල් විරෝධයක් නෙවෙයි. අපි මතු කළේ හලාල් සහතිකය පිළිබඳ විරෝධයක්. අපි පළවෙනි දවසේ හලාල් විරෝධය පිළිබඳ කරුණු ඉදිරිපත් කරපු නොවැම්බර් මාසේ 19 වෙනිදා රැස්වීමේදී අපේ ගලගොඩාත් ඥානසාර ස්වාමීන් වහන්සේ පැහැදිලිව කිව්වා මුස්ලිම් වරුන්ට මේ රටේ හලාල් ආහාර ගැනීමට තියෙන අයිතිය අපි ගරු කරනවා. ඒ වගේම වෙළඳ කටයුතු සඳහා මේක පාවිච්චි කිරීම ගැනත් අපිට ප්‍රශ්නයක් නැහැ විදේශ රැකියාව වෙළඳපොළ සඳහා. නමුත් අපිට එකක් ගැටලුවක් තියෙනවා. මොකද අද ලොකු මතයක් ගොඩනගලා තියෙනවා මේ හලාල් ෆුඩ් වලට ලොකු ඉල්ලීමක් තියෙනවා කියලා. කොහෙද ඉල්ලීම තියෙන්නේ? ලෝක ජනගහනය බිලියන 7ක්. ඒ කියන්නේ මිලියන 7000ක්. ලංකාවේ ජනගහනය මිලියන 20යි. එතකොට ලංකාවේ පුළුවන්ද මිලියන 7000කට කෑම හදන්න බෑ. ඊළඟ කාරණේ තමයි ඔය මිලියන 7000න් මුස්ලිම් ප්‍රජාව ලෝකේ ඉන්නේ මිලියන 1.0 ගාණක්. ඒ කොහොමද මම කියන්න උත්සාහ ගන්නේ ලෝකේ වැඩිපුර තියෙන්නේ හලාල් භාණ්ඩ සඳහා වූ ඉල්ලුමක් නෙමෙයි හලාල් නොවන භාණ්ඩ සඳහා වූ ඉල්ලුමක්. එතකොට මම මෙතනදී පැහැදිලිව කියනවා අපි විරුද්ධ වුණේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විරුද්ධ වුණේ අපේ හිතවත් මුස්ලිම් සහෝදරවරුන්ගේ මුස්ලිම් ආගමික අයිතියක් පිළිබඳව හෝ ඒ වගේම හලාල් ආහාර ගැනීම සඳහා ඔවුන්ගේ තියෙන ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි හලාල් සහතිකය හරහා ජමයිතුල්ලා උලම සංවිධානය මේ රටේ යම් කිසි ආකාරයකින් පිළිකාවක් වගේ පතුරවලා ගිය ඒ තුල සිංහල බෞද්ධ ජනතාවට බලපෑමක් ඇති කරපු කාරණයක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව දැනුවත් කරන්නට අපි කවදාවත් මුස්ලිම් වරුන්ට හලාල් කන්න එපා කියලාවත් එහෙම කිසිම දෙයක් කියලා නෑ පැහැදිලිව කියලා තියෙන්නේ මහරගමදිත් කිව්වා ඊට ඉස්සෙල්ලත් කිව්වා හෙටත් කියනවා අනාගතෙත් කියනවා මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හලාල් කන්න එපා මට ලොකු චකිතයක් ඇති වුණා මම මේ මුස්ලිම් ප්‍රශ්න ගැන කතා කරනකොට මම මගේ පාසලේ එක පන්තිවල අල්ල පන්තියේ හිටපු මිත්‍රයෙක් අසස්සාලි මහත්මයා ඩී.එස්. නායක විද්‍යාලේ අපේ පාසල හැදුවේ තමාට පෙර රට කියලා. අපි ඒ කටයුත්තේ ඉන්නවා. එතකොට මේ තමාට පෙර රට කියන කටයුත්තේ වැඩ කරන අපිට මම හිතන්නේ මුස්ලිම් සිංහල දෙමළ මේ ඔක්කොත් වැඩ කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ ළඟදී දැන් මේ හලාල් ප්‍රශ්න ඇති වෙච්ච ගමන් මගේ මුස්ලිම් මිත්‍රවන්ට කතා කරලා දිලන්ත මේක හරියන්නේ නැහැ අපි සාකච්ඡාවක් කරමු කියලා. අපි කිව්වා රයිට් සාකච්ඡාවක් කරමු කිසි ප්‍රශ්නයක් නැහැ. හලාල් පටන් ගත්ත ජමීයතුල්ලා උලම සංවිධානය මේ රටේ කිසිම ජනතා මතවාදයක් ගොඩනගන්න නැතුව සෝෂල් මාකටිං කියන්නේ කිසි දෙයක් කරන්නේ නැතුව අදත් ජමීයතුල්ලා උලම වෙබ්සයිට් එකට ගිහලා බලන්න මොන භාෂාවෙන්ද තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි ඒගොල්ලන්ගේ ප්‍රධාන සේවල් සියල්ල තියෙන්නේ හලාල් සහතිකය දෙන www.halal.ac.ju.net ගිහලා බලන්න ඉංග්‍රීසි භාෂාවේ මේ ඔක්කොම තියෙන්නේ ඒගොල්ලන්ට මේ රටේ මුස්ලිම් වරු ගන්න නැත්නම් ලංකාවේ මුස්ලිම් වරු දෙගොල්ලක් ඉන්නවා සිංහල මුස්ලිම් භක්තිකයන් ඒ වගේම දෙමළ කතා කරන මුස්ලිම් භක්තිකයන්. ඒතර මේ අයට මේක ගැන දැනුවත් කරන්න ඔච්චර උනන්දුවක් තියෙනවා නම් කරුණාකරලා මම ඉල්ලීමක් කරන අඩු ගන්න අපි නිසා බුදුබල සේනා නිසාවත් මේක මේ ජමීයතුල්ලා උලම සංවිධානයට සිංහලෙනු දෙමළෙනු මේ ජනතාවට කියන්නේ කිසිම ජනතාවට මේක කියන්නේ නැතුව යටින් වක්‍රව මේක පිළිකාවක් වගේ මේ සිංහල බෞද්ධ සමාජය තුළ මේ මුස්ලිම් සමාජය තුළ මේක පතුරවන්න උත්සාහ කරනවා. ඔබ මෙහි අරමුණ මොකක් විදිහට අඳුනගෙන තියෙන්නේ බොදුබල සේනා සංවිධානය? අපි පැහැදිලිව හඳුනාගෙන තියෙන්නේ මුස්ලිම් අන්තවාදය ප්‍රචලිත කරන්න ලෝකේ පුරා ක්‍රියාත්මක වන වහාබි ඒ වගේම සලාෆි කියන මතවාදයන් ඔස්සේ නිර්මාණය වූ කාරණයක් හැටියට මේක දකින්නේ. මෙන්න පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මේ අපේ මුස්ලිම් මිත්‍රවරු කිව්වා මේ ගැන අපිට කතා කරන්න ඕනේ කියලා මම කිව්වා හරි කතා කරමු. ඊළඟ එක දවසක ඇවිල්ලා මාත් එක්ක එක මිත්‍රෙක් කතා කරා. ඊළඟ දවසේ දෙවෙනි සාකච්ඡාවට උන් ආරාධනා කරා මට ප්‍රසිද්ධ ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එකකට. මම ගියා. ගියාම ඒ රෙස්ටොරන්ට් එකේ නම නෙමෙයි තිබ්බේ. පැහැදිලිව අර වීදුරු දොරට ජමීයතුල්ලා උලම හලාල් හරාබි වචන ටික. මට චකිතයක් ඇති වෙනවා මේ ඔකට දෙයක් නෙමෙයි කියලා. අද ඒ ආයතනය ඒක ඉවත් කරගෙන තියෙනවා. මේ බලන්න මොකද්ද මේ තියෙන්නේ මේ රටේ කඩේකට ගියාම සිංහල බෞද්ධයින්ට කඩවල බෝඩ් ගහලා තියෙන්නේ ඇතුල් වෙන දොරේ පැත්තක නෙමෙයි මම ලෝක රටවල් 50ක 60ක ඇවිදලා තියෙනවා පව් මේ ඉතාමත් මෑතකදීත් මේ රටවල් හැම රටකම හලාල් යම් කිසි ප්‍රමාණයක් හලාල් මස් තියෙනවා හලාල් වලට වෙනම කෝනර්ස් තියෙනවා හලාල් ෂොප්ස් තියෙනවා නමුත් මේ රටේ ජමීයතුල්ලා උලම සංවිධානයම කියනවා 83ක් සිංහල අය තමයි මේ සාහිත්‍ය අරගෙන තියෙන්නේ කියලා. එතකොට ඇයි සිංහලුන්ට හලාල් අකප පැහැදිලිව අපිට අවශ්‍යතාවයක් නැහැ වෙනත් ආගමකට අනුව සකස් කරන ලද ආහාර පාන කණ්ඩ. දෙවෙනි කාරණේ අපිට අකපයි කියලා ප්‍රශ්නයක් මවගෙන අපිට අවශ්‍යතාවයක් නැහැ කියලා සඳහන් කරේ කවුද මේ අපි ජනතාවගෙන් මතුවෙච්ච දෙයක් නැත්නම් මේ බොදුබල සේනා සංවිධානයේ අවශ්‍යතාවයක්. කවදාවත්
ඔබ පිළිගන්නට ඕනේ බුදුබල සේනා සංවිධානයේ මේ තාමත්ම කෙටි කාලයකදී මේ රටේ මතවාදයක් පළ කරන්න බෑ. මේ විදිහට සමස්ත ජනතාව මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ ජනතාව තුළ මේ මතවාදයක් තියෙන නිසා. පැහැදිලිව එහෙනම් ඔබතුමාලට පුළුවන් නේ ඕනේ මතවාදයක් මේ යම්කි සංවිධානයකට මතවාදයක් කරන්න ඕන නම් විනාඩි ගානකින් පැය ගානකින් මේක මතවාදයක් එහෙම හදන්න බෑ සමාජික මතවාදයක්. මතවාදයක් හදන්නට නම් ඒ මතවාදයට ගැළපෙන ජනතාවක් ඒ රටේ සිටිය යුතු එක පිළිගන්න ජනතාවක්. මේක ජනතාව තුළින් ආපු කාරණයක්. අපි හැම අවස්ථාවකදීම බුද්ධ භාරක වටලන්න ගිය මිනිස්සු කතා කරපොකින්ද. අපි ජාතික කොඩිය වටලන්න ගිය මිනිස්සු කතා කරන හැම වෙලාවෙම ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි අපි පෙනී සිටියේ. එතන මම කියන්න උත්සාහ ගන්නේ පැහැදිලිව හලාල් කියන දේ බුදුහාමුදුරුවන්ට පිරිනැමීමට අපි විරුද්ධයි. මොකද මෙතනදී කියන්න පුළුවන් මේ හලාල් මස් ගැන කියලා නෑ. සාමාන්‍යයෙන් ලෝකෙ තිබ්බේ හලාල් මස් ප්‍රශ්නයක් තිබ්බේ. මස් අපි ඒක ඒගොල්ලෝ ඔතුමාලගේ ආගමික නිදහස. නමුත් අපිට තියෙන ප්‍රශ්න තමයි මේකේ වතුර බෝතලේ දක්වා හලාල් කරන පරිසරයක් ගිහිල්ලා යෝගට් එකක් කන්න බෑද ලංකාවේ හලාල්. ඒකට කියන්න පුළුවන් පැහැදිලිව සිංහල ව්‍යාපාරිකයන් මේක කළේ අපි වලින් දුන්නේ නැහැ කියලා. නමුත් අපිට ඒකට උත්තර තියෙනවා ළඟදී සිංහල ව්‍යාපාරිකයන්ට පිළිතුරු දෙයි. අපි මෙතන පැහැදිලි කරන්නේ අවසාන විනාඩිය. පැහැදිලි කරන්නේ පැහැදිලිව මුස්ලිම් අන්තවාදයක් පිළිබඳව අපි කතා කරා. මුස්ලිම් වරුන්ට පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. මුස්ලිම් වරුත් එක්ක අපි හොඳින් ජීවත් වෙනවා. අපි ඉදිරියටත් ජීවත් විය යුතුයි. මේ රටේ යවන යුද්ධයක් ඇති නොකළ යුතුයි. කලබල ඇති නොකර යුතුයි. නමුත් පැහැදිලිව බෞද්ධයන් හලාල් කන්න ඕනේ නැහැ. හලාල් වර්ජනය කළ යුතුයි. ඒ වගේම මේ සාහිත්‍යය තුල සිද්ධ වෙන ක්‍රියාදාමය තුල අහිංසක මුස්ලිම් වරුන්ට පවා ඇති වෙන්න පුළුවන් බලපෑම අන්තවාදී අපි නතර කළ යුතුයි. හොඳයි පැහැදිලි. ඒ තමයි මේ හලාල් ප්‍රශ්නය පිළිබඳ බොදුබල සේනා සංවිධානයේ අර්ථකථනය විශේෂයෙන්ම අපි කාරණා කිහිපයක් සාකච්ඡා කරනවා කියලා මම ඔබට මුලින්ම දැනුම් දුන්නා. අසත් ජාලි මන්ත්‍රීතුමනි මම ඔබතුමාට යොමු වන්නේ. මෙතුමා පැහැදිලිව කියනවා මේක සිංහලයන්ට අවශ්‍ය නැහැ. වෙනත් ආගම කටියට අවශ්‍ය නැහැ. නමුත් මුස්ලිම් ආගමේ තිබෙනා වූ නිදහස අනුව එය තබාගෙන. නමුත් අනිත් උදවියට මේක ඕනේ නැහැ කියන කාරණාව. ඔබතුමාගේ පිළිතුර කුමක්ද මේ සඳහා? ඇත්ත වශයෙන්ම එතුමා කතා කරපෙකින් පටන් ගත්තා නම් අපි දෙදෙනාම ගිහිලා තියෙන්නේ DS සේනානායක විද්‍යාලයට. ඒ විද්‍යාලය තුල අපි ඇසුරුනේ සහ අපි ජීවත් වුණේ එක මවකගේ දරුවෝ වගේ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා. ඒක නිර්මාණය කරපු නිර්මාතෘ තමයි RIT අලස් මහත්මයා. මේ රටේම ඉස්කෝල පද්ධතිය ගත්තාම එකම ඉස්කෝලයක පන්සලක්, පල්ලියක්, කෝවිලක්, චර්ච් එකක් තියෙන එක DS සේනානායක විද්‍යාලය. ඒ සංකල්පයෙන් හැදිලා වැඩිලා මගේ මිත්‍ර තිලින්දයි උදේ ගම්මන් පිළට මොකද වුනේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. එච්චර අපි මානසික වෙලා ඒ උත්සාහය අද මේ ජාතිවාදී අන්තවාදී ලෙවල් එකට දැන් මේක යන්නේ ගැන මම කනගාටු වෙනවා මුලින්ම. දෙවෙනි එක තමයි මගේ මිත්‍රයා කිව්වා නිදාස අපි ලබා ගත්තයි කියලා. නිදාස අපි ලබා ගත්තා කියලා කියන්නේ මොකද්ද? සිංහලයන් විතරද මේ නිදාස ලබා ගත්තේ? නෑ මං කියව පොඩ්ඩක්. එතනදී මමත් කියන්න ඕනේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රට බාර දෙනකොටත් දෙමළ නායකයන් ගාවටත් මුස්ලිම් නායකයන්ට ගිහිල්ලා නිකම් බාර දීලා යන්නේ මේ ප්‍රශ්නයක් ඇති කරලා යන්න ඕනේ කියන අදහස හිටියාම ටීවී ජය මහත්මයා ගිහිල්ලා හම්බ වෙනවා. හම්බෙලා කියනවා මේ රටේ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා. අපි මේ රට බාර දීලා යන්න ඉස්සර මේ රටේ මොනවාද ඕගලන්ට ඕනේ කියලා ඉල්ලීම කරන්න මම ඒක දීලා යන්නම් කියලා. මම එදත් ඔබතුමාට මේ කිව්වා. තුමා මොකද කිව්වේ? අපේ සිංහල අයියලත් එක්ක අපි මේක බේර ගන්න. මේ රට තුල ප්‍රශ්නයක් ඇති කරලා ඕගලන් යන්න එපා. ඕගලන් රටේ නිදාස දීලා ඕගලන් යන්න. ඊටු එක අපි බලා ගන්නම් කියලා තමයි කිව්වේ. ඒ තරමට මිත්‍රශීලී ජාතියක් හැටියට අපි එදා ඉඳලා ජීවත් වුණේ. දැන් මෙතනදී උදේ ගම්මන්පිල මහත්මයා කියන 1915 මුස්ලිම් සිංහල කෝලාලය එමිනන්ට් කාටවත් ඔක නවත්තන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එතකොට යුද්ධයක් ලෑස්තිය අපිට තියෙන දැන් ගිනි තියන්න විතරයි කියන එක තමයි ඔතනින් පැහැදිලි කරන්නේ. මම හැමදාම ඔබතුමත් එක්ක ඇවිල්ලා කතා කරනකොට අපි අයියලා කියලා තමයි කතා කරන්නේ බෞද්ධ ජනතාවට. මම හැමදාම කිව්වේ මේ රටේ 99.9 කියලා සිංහල හොඳ මිත්‍රශීලී ජනතාවක්. අපි එකට කනවා, එකට බොනවා, එකට ගමන් බිමන් යනවා. අපි එකට ජීවත් වෙන්නේ. අපිට ඡන්ද දෙන්නේ 50%කට වැඩිය සිංහල මිනිස්සු. මුස්ලිම් අබුසාලි මාත්‍යා බලංගොඩෙන් පත් වෙන්නේ සිංහල ඡන්ද වලින්. එම්.එච්. මොහමඩ් මැතිතුමා පත් වෙන්නේ සිංහල ඡන්ද වලින්. ෆෞසියා මැතිතුමා පත් වෙන්නේ සිංහල ඡන්ද වලින්. අපි ඉල්ලන කොටත් අපිට 50%කට වැඩිය සිංහල ඡන්ද මැදකොළඹෙන් හම්බ වෙනවා. මේ විදිහට මිත්‍රශීලීව අපි ජීවත් වෙලා තියෙනවා. මෙතනදී කිසිම ගැටලුවක් අදා ගන්න උවමනාවක් නැහැ. දෙවෙනි එක
මේක මේ අන්තවාදීන්ගේ වහාබි සහ සලෆි ප්‍රශ්නයේදී හලාල් කරණය කරනවා කියලා කියන්නේ. දැන් මට තේරෙන්නේ වහාබි එකයි සලෆි එකයි කොහොමද මේ හලාල් එකට එන්නේ කියලා. ඒක වෙනම දෙයක්. දැන් මම එදත් ඔබතුමාට ප්‍රකාශ කරුවා අන්තවාදී කියලා කියනකොට කාවද අපි ඩිෆයින් කරන්නේ? කොහොමද අන්තවාදීන්ව අපි ඩිෆයින් කරන්න කියන ප්‍රශ්නේ මම එදත් ඇහුවා. මම අදත් අහනවා. එහෙමනම් මම අහන්නේ මේක අන්තවාදී නෙවෙයිද? දැන් මේ වගේ වෙබ්සයිට්ස් දාලා මුස්ලිම් ජනතාවට පොඩ්ඩක් නැවත ඒ ඡායාරූපය පෙන්නමු. බලන්න මුල් ඡායාරූපය. මුස්ලිම් උදවියගේ ඉතාමත්ම වටිනා දේ තමයි කුර්ආනය. මේ අල් කුර්ආනය කාගේ කටට දීලා දිනවද කියලා බලන්න. මට හරි මේ ඉරිකිතයි මේක බලන්න. ඔබට ඡායාරූපය පෙන්වන්න පුළුවන්. ඒ වගේ දැන් බලන්න මේ වෙබ්සයිට් 67ක් තියෙන වෙබ්සයිට් මුස්ලිම් ජාතියට විරුද්ධව. දැන් ඒ වගේම වෙබ්සයිට් තියෙනවද? මේකේ වැඩිපුරම හසත්සල්ලි තමයි. රයිට්? මාව හූරා කරලා තියෙනවා, හරකා කරලා තියෙනවා, ගොනා කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ අයියලානේ. අපේ අයියලාට හැම අයිතියක්ම තියෙනවා මල්ලි වෙනුවෙන් පොඩි පාරක් ගහන්න. ඉතින් මෙතනදී හලාල් සාතිකය සහ මේ පින්තූර වලටයි මේ වෙබ්සයිට් වලටයි කිසිම සම්බන්ධයක් නැහැ. හරි? දැන් මේ මෙතන කියන්නේ මොකද්ද මේ හූරා? මුස්ලිම් ජාතිය ළඟටවත් ගන්නෙ නැති නිසානේ ඕක අරන් ටගල මූණ ගලවලා හොවා දානවා. හරි? දැන් මෙතනදී කියන්නේ දැන් හැම දෙමළ මිනිසියාම කොටියා ඒ වගේම මුස්ලිම් මිනිහා අන්තවාදීයටපත් වෙනවා. මම කියන්නේ මේවා අද ආණ්ඩුවට පුළුවන් මේ වෙබ්සයිට්ස් ටික නවත්තන්න. අපිට පුළුවන් මේවා කම්ප්ලේන් කරලා නවත්තන්න. අපි මුකුත් කරන්න යන්නේ නැහැ. අපි මේ ටික ඔක්කොම ජනතාවට බාර කරනවා. සිංහල ජනතාව මේවා දැක්කාම අපිට කතා කරලා කියනවා මම මේවා පෙන්නුවාම මගේ මිත්‍රයෝ මට කියනවා අපි නෙවෙයි මේවලට මේ වෙන්නේ අපි මේවලට මේ වෙන්නේ අපිට මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. දැන් මේ වෙබ්සයිට්ස් මට පෙන්නගෙන මම යන්න බලන් හරියට තියෙනවා ෆොටෝස්. මේ බලන්න මක්කම උඩ අපි වඳින මක්කම උඩ බල්ලෙක්ව දාලා තියෙනවා. හරි? ඉතින් මේ වගේ මේ බලන්න මේක තමයි අනුරාධපුර පළවෙනි පල්ලිය ගිහිලා කඩලා සම්පූර්ණයෙන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේකට රැකවරණය දෙනවා ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොලිසිය. මේ බලන්න. සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේකෙදි මැදිහත් වෙලා බලන් ඉන්නවා කඩලා කුඩු පට්ටම් කරලා යන එක. ඒ වගේම දඹුල්ල පල්ලිය කඩන එකක් තියෙනවා. දැන් මෙතනදී අපි අහන්නේ හලාල් ක්‍රමය තමයි ප්‍රශ්නයක් නම් මුස්ලිම් වරුන්ත් එක්ක අපිට කතා කරන්න තිබුණා. ජෙමිතුල් උලමත් එක්ක කතා කරන්න තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ එදා ටීවී එකේ කියනවා මම දැක්කා 4100ක් බඩු වලට හලාල් සාතිකය දීලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්, මිත්‍යාවක්. හලාල් සාතිකය දීලා තියෙන්නේ 236කට. බඩු 236කට තමයි හලාල් සාතිකය දීලා තියෙන්නේ. ඒක ડોකියුමන්ට්ස් ජෙමිතුල් උලමගේ තියෙනවා. දැන් මම ප්‍රකාශ කරලා තිබුණා පෙරේද මේ ස්වාමීන් වහන්සේලා මාර්ගම රැස්වීම කරන්නත් ඉස්සර ඒගොල්ලෝ වගේ යෝජනා කරන්නත් ඉස්සර මගේ ප්‍රකාශනේ ඔබ පොඩක් කියවුවොත් හොඳයි. ඒකේ මම පැහැදිලි ලෙස කියන්නේ හලාල් සාතිකය සියලුම මුස්ලිම් නොවන සංවිධාන වලට දීලා තියෙන හලාල් සාතිකය ටික වහාම ජෙමිතුල් උලමා වහාම එදාම සභාපතිතුමාට රිස්වි මුෆ්තිලා මම කතා කරා වහාම කැන්සල් කරන්න. අපිට කාටවත් හලාල් සාතිකය දෙන්න උවමනාවකුත් නැහැ. අපිට කාටවත් හලාල් කවන්න ඕනෙත් නැහැ. සිංහල ජනතාව හලාල් තමයි කන්න ඕනේ කියලා බල කරන්නෙත් නැහැ. මේක මේ වෙන මොකද්ද ඔය යන්නේ ඒකට? දැන් මේක සම්පූර්ණයෙන්ම හරවගෙන තියෙන්නේ මොකද්ද? මේ හලාල් ප්‍රශ්නේ. මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කුකුල් මාස දිනවා හලාල් එකක් තියෙනවා අනිත් කුකුල් මාස තියෙනවා. හලාල් එක පොඩක් ගණන් කියන්න පුළුවන් මේක අපේ පාරිභෝගිකයට හරියන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්නයක්වත් නැහැ. ගානේ එකම එකයි තියෙන්නේ. ඒක හලාල් හරාම් දෙකක් තියෙන්නේ. එතනදී හලාල් වලටයි මේ වහාබි සලපියකට එන ප්‍රශ්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මේ කොයිද යන්නේ? දැන් මම එදා චෝදනා කෙරුවා. මම අදත් චෝදනා කරනවා. මාස 3ක් තිස්සේ බුදුබල සේනාවට මම විවාදයකට එන්න කියනවා. හැමදාම එන්නම් කියලා කියනවා. වෙනම ආයතනයක් ඒකත් නම කියන්නේ නැහැ. ආයතනයත් එක ගිය බදාදා තිබිච්ච මේකෙදි මට 3ට මෙසේජ් එකක් එනවා. අසත් සාලේ දෙක බුදුබල විවාදෙට එන්නේ නැහැ. මම සන්තෝෂයි මගේ පාසල් මිත්‍රයෙක් අද ඇවිල්ලා තිනවා බුදුබල වෙන්න. සැබවින්ම මට තප්පරයක් අවස්ථාව දෙන්න. අපි ආරාධනා කරේ ගලගොඩ ඥානසාර හාමුදුරුවන්ට උන්වහන්සේ ගිහි කෙනෙක් සමගින් සංවාදය තරම් සුදුසු නැහැ කියන මට්ටම ඉඳලා තමයි ඒ සංවිධානයේ ගිහි සමාජිකයෙක් වෙලා යොමු කරේ. එහෙම කියන්න බෑ කියලා මම ප්‍රගීත් කියන්නේ. ඇයි මම පළවෙනියෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් ටීවී එකේ කරනකොට
ඒ ආන්සේ තමයි ටෙලිෆෝන් එකේ ඇවිල්ලා මට කතා කරුවේ. ඒ ආන්සේ කතා කරලා මම මේක පැහැදිලි කරලා කිව්වා ස්වාමීන් වහන්සේ පුදුම තරාවකින් කතා කරන්නේ කිසිම තරාවක් ගන්න උවමනාවක් නැහැ. මේක හැම දෙයක්ම අපිට කතා කරලා විශ්න ගන්න පුළුවන් කියන එක මම කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ තනියම ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලලා ටීවී එක කරගෙන ඉන්නකොට මම ටෙලිෆෝන් එකේ මැදිහත් වුණා. මැදිහත් වෙලා මම කතා කරලා උඟාක් පැහැදිලි කෙරුවා. ඒ වහන්සේ hina වුණා. මං කියන්නේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අවසාන නඩිය. සාමකාමීව ජීවත් වෙන එක තමයි බෞද්ධ පරිසරය. ස්වාමින් වහන්සේ කෙනෙක් සිවුර ගලවගල නැටුවොත් මේ රටේ ඒක බුදුදහමේ මොකද්ද වෙන්නේ කියන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක අපි දැන් ඡායාරූප පෙන්නුවා. දඹුල්ල පල්ලියේ ඒ ස්වාමීන් වහන්සේ කොහමද සිවුර ගලවගෙන නටපු ඇටි ගිහලා කඩපු ඇටි. දැන් ආන් රජයේ විසින් නිමල් සිරිපාල හැමතිවරයා ප්‍රකාශ කරනවා කිසිම පල්ලියක් ඇඩුවේ නැහැ කියලා. හරි. ඒකට මුස්ලිම් නායකයෝත් එක්ක වෙලා කියන ඕව ඒක ඇත්ත කියලා. ඉතින් මගේ අතේ මේ ඩොකියුමන්ට් බොරු නෙවෙයිනේ. පොලිසියත් ඉන්නවා පොලිසියත් එක්ක වෙලා ගැඩුවේ කියලා මම කියන්න ඕනේ. හරිනා. මෙතනදී කිසිම සාමයක් දඹුල්ල පල්ලියේ සිද්ධිය පැය 30කට ඉස්සර මම ජනාධිපතිතුමාට කිව්වේ. මේක බලලා මේක කරන්න කියලා. අපි කියන්නේ මෙතන කිසිම ගැටලුවක් නැහැ. හලාල් එක 236ක් තියෙනවා නම් අපි කියලා ඉවරයි ඔක අයින් කරගන්න කියලා. මම හිතන්නේ අදට මම ඊයේ 10ක් කැන්සල් කරලා තිබුණා. අදත් මොකද 10ක් කැන්සල් කරලා. මේව දිගටම ගිහිල්ලා ඒ 236 මුස්ලිම් නොවන මම පැහැදිලිවස කියනවා මුස්ලිම් නොවන සංවිධානවල දීලා තියෙන හලාල් සාතික මේක. ඒ කියන්නේ ඒගොල්ලන්ට ව්‍යාපාර කරන්න ඕනේ. ඒගොල්ලෝ ඒකට වෙනම විදියක් බලාගත්තා දැන්. මෙතුමාලා කියනෝනේ අපි බලෙන් කවනවා කියලා. කිසිම කෙනෙකුට බලෙන් කවන්නේ නැහැ. බලෙන් කවන්න ඕමනාවකොත් මුස්ලිම් ජාතියට නැහැ. එච්චරයි මට කියන්න දෙන්නේ. හොඳයි. සුදි. ඔන්න ඔය කාරණාව තුළ තමයි තාමත් අපි හලාල් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව පැන නැගින්නේ. විශේෂයෙන්ම මතුවෙච්ච දිගින් දිගට මතුවෙච්ච කාරණාවක් තමයි ඔබතුමන්ලා දෙදෙනාටම මම මේ කාරණා යොමු කරන්නේ. මේ සාමාන්‍ය පුරවැසියන් සහ අන්තවාදීන් වෙන් කරන්නේ කොහොමද කියන කාරණාව. ඒ නිසා මොකක්ද මේ අන්තවාදයට එන ඩෙෆිනිෂන් එක? එහෙම නැත්නම් හැඳින්වීම අර්ථකථනය. මෙන්න මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. හැබැයි ප්‍රථමයෙන් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු නැවත හමු වෙනවා.